සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද මල්ලි මායි අරන් ආව රිව්යු එකක්. බාබි කෑනි කියන නන් ඇල්කොහොලික් බියර් එක. ඔයගොල්ලෝ දැන් මෙච්චර දවස් අපි රිව්යු කරේ ඇල්කොහොල් දේවල්නේ. අද රිව්යු කරන්න තීරණය කරා නන් ඇල්කොහොලික් බියර් එකක්. මේක ඇත්තටම මම ඊට කලින් එක සැරයක් දෙසරයක් බීලා තියෙනවා. හැබැයි රිව්යු එකකට අරන් ආවේ ෆස්ට් ටයිම්. බාබි කෑනි කියන බියර් එක. නන් ඇල්කොහොලික් ගත්තොත් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් ලංකාවේ නම් ඒක දකින්න නෑ ඇත්තට. හැබැයි ඉන්ටර්නැෂනලි ගත්තොත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඇල්කොහොල් වල ඉඳන් මිනිස්සු නන් ඇල්කොහොලික් බියර් වලට එහෙම මූව් වෙන. ස්පෙෂලි දැන් හයිනකෙන්, ටයිගර්, කාල්ස්බර්ග්, බඩ්වයිසර් ඒ වගේ බ්‍රෑන්ඩ්ස් ගත්තොත් ගොඩාක් ඒවයි තියෙනවා 0% ඇල්කොහොල් තියෙන බියර් එකකට මූව් වෙනවා. ඒකම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. සමහරට ඒ බියර් කම්පැනි එක යූස් කරනවා බියර් වලට එන්ටර් කරගන්න පුළුවන් එන්ට්‍රි පොයින්ට් එකක් විතරක් යූස් කරගන්නවා. එහෙමත් නැත්නම් සමාජෙත් සමහර අර ඇල්කොහොල් වලින් ලිවර් එකට ඩැමේජ් එක ඒවත් එක්ක බැලුවාම මිනිස්සු එකට මූව් වෙනවා. මේක ඉතිහාසය ගත්තොත් තාරක මේක ඉතිහාසෙ මේ තියෙන්නේ 1980 ඇත්තටම UK වල කම්පැනියක් තමයි මේක ස්ටාර්ට් කරන්නේ. 83 දී මේක මේ කම්පැනි පර්චේස් කරනවා මේ UAE කම්පැනියක් කියන්නේ සවුත් මේ මිඩල් ඊස්ට් කම්පැනියක් පර්චේස් කරනවා මේක. කළා මිඩල් ඊස්ට් වල දැන් ඔයගොල්ලෝ දන්නේ නැති මිඩල් ඊස්ට් වල ගොඩක් ඉන්න මුස්ලිම් ජනගහනයක් ඒගොල්ලෝ අර ඇල්කොහොල් පාවිච්චි හරි අඩුයි. හැබැයි ඒකට තියෙන ඔල්ටර්නේටිව් එකක් විදිහට තමයි මේක බ්‍රෑන්ඩ් එක පර්චේස් කරලා ඒගොල්ලෝ මුළු මේ මිඩල් ඊස්ට් වලම මේක ව්‍යාප්ත කරන ගොඩක් මේක අපේ රට වැඩි ඒ රටවල තමයි ප්‍රසිද්ධ. නන් ඇල්කොහොලික් බියර් එකක්. මේක ගත්තොත් ෆ්ලේවර්ස් ගත්තොත් ගොඩාක් තියෙනවා. මම දැකලා තියෙනවා දැන් මල්ලක තියෙනවා පයිනැපල් එක මම හොයාගත්තා. ස්ට්‍රෝබෙරි එක තියෙනවා, ඇපල් එක තියෙනවා. තව සයිට් එක බලුවොත් පීච් নানা ප්‍රකාර ෆ්ලේවර්ස් ගොඩාක් තියෙන එකක්. මෝල්ටඩ් එකක්. හැබැයි ඒකේ ඇල්කොහොල් එක අයින් කරපියා. අපි නිකන් 3-4ක් ටේස්ට් කරලා බලමුද කොහොමද කියන එක. අපි මං ආසයි මේ ඇපල් එකෙන් පටන් ගන්න ඇත්තටම. අපි ඇපල් එක නිකන් try කරලා බලමු කොහොමද කියලා. මේකේ මේ කෑන් එකක් තියෙනවා කියලා තියෙනවා. මට නම් මේක හම්බුනේ ඇත්තටම අපේ සුපර් මාකට් එකකින්. මේක හරි ගානක් වැඩි. දැන් අපේ ස්ට්‍රෝං 625 බෝතලයකට වැඩිය මේකේ ගාන වැඩි නන් ඇල්කොහොලුත් වෙලා. අපි බලමු මේ අර මං කියලා ඇති යාළුවෝ ගොඩක් අයට මේ බියර් එකක් බොනකොට අනිවාර්යෙන් චිල් කරපු ග්ලාස් එකක් යූස් කරන්න. මේකේ පාට ගත්තොත් බලන්න මේකේ අර බියර් වලටම තියෙන ඒ පාට තියෙනවා. ගොඩක් ලයිට් කලර් එකක් තියෙනවා. ගොඩක් අර බබල් ඉෆෙක්ට් එකක් පේනවා. පේනවද දන්නේ අර ග්ලාස් එක චිල් හින්දා ගොඩක් එක පේනවා අඩු වෙති ඔයගලන්ට. හැබැයි ගොඩක් අර බබල් කාබනේට් ඉෆෙක්ට් එකක් තියෙනවා. අර බියර් එක වගේ අර ෆෝම් එකක් ඒවත් ක්‍රියේට් කරන අපි පොඩ්ඩක් බලමු try කරලා කොහොමද කියලා ටෙස්ට් එක. ඒ ඇරෝමැක් කොහොමද මොනකොනම ආපු නිකන් අර හරියටම නිකන් අපේ අර සමස්බි ඇපල් ඇපල් එක වගේ ස්මෙල් එකක් එන්නේ. මට නෑනේ ෆෘට් ජූස් ඇපල් ජූස් එකක් ඇපල් ජූස් එකක් බොනවා කියලා තමයි කිසිම මට නම් මෝල්ටඩ් බියර් කිව්වට මෝල්ට් ගතියක් නම් මට ඒක එන්නේ නැහැ. මේකේ සීනි තියෙනවා හැබැයි. මේක බොද්දි එකත් පොඩ්ඩක් කන්සිඩර් කරන්න වෙන එකක්. මට නම් එන්නේ කාබනේට් කරපු ෆෘට් ජූස් එක රසක් තමයි මට නම් එන්නේ. ඇපල් ෆ්ලේවර්ස් ටික තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. දැන් මිඩල් ඊස්ට් වල දැන් හදමු දැන් සෞදි හරි කුවේට් හරි වගේ රටක දැන් ඩුබායි නම් මම හිතන්නේ ලික තියෙනවා. අර ලික තහනම් කරපු රටක ඉන්නකොට බී එකක් වෙනකොට මේක බොන්න බිව්වට නම් කමන්නේ. එහෙම නැතුව මේ ලංකාව වගේ ලික එහෙම රෙස්ට්‍රික්ෂන් නැති රටක නම් මේක බීලා තේරුමක් නැහැ. ඔව් තනිකරම ඒක කාබනේටඩ් මේකක් තමයි තියෙන්නේ. අපි try කරනවද ස්ට්‍රෝබෙරි එක try කරනවද පයිනැපල් එක try කරනවද? පයිනැපල් try කරමු මේක. දෙක මේක වගේ නේ. ඒකෙත් අර පාට එහෙම්මමයි තියෙන්නේ නේද? එකම පාට. ඔව් එකම කලර් එක තියෙන්නේ. මේට වැඩි චුට්ටක් ලයිට්ද මන්ද නේ එකම කලර් එක තියෙන්නේ නේද? මොකද දැන් මේ එකම මෝල්ට් එක අරගෙන එකම විදියට බියර් එක කරලා මම හිතන්නේ ෆ්ලේවර්ස් වලින් විතරක් මේගොල්ලෝ මම හිතන්නේ වෙනසක් කරලා යන්නේ. කියන්නේ ෆ්ලේවර් සෙට් කරලා. ෆෝම් එකක්. ඔව් ඒක සුවදර මට ඇල්ලුවේ නෑ ඒක නෑ. ඇපල් වල තියෙන තරම්
අර නායට තිය සැර සුවරක් වෙන්න. අන්නසේ රස තමයි ඉන්න අර අන්නස රස කියන අපේ රටේ තියෙන ස්වභාවික අන්නස ගෙඩියක් කන්න රස නම් එන්නේ නැහැ. අර ඒකට කිට්ටු රසක් එනවා. අපි ඔහොම ස්ට්‍රෝබෙරි එකක් try කරද්දී අර ෆස්ට් ටයිම් වගේ කියන්නේ ආසාවකට වගේ රිවිව් කරන්න අපි ගත්තට මේ අර එහෙම ලොකු මේකට මන් දාන්න කමන්න ස්ට්‍රෝබෙරි එකේ තර අර එකම තමයි අර ඔයගලන්ට පේන ඇති යාළුවනේ එකම කලර් එක තියෙන්නේ අර බිය වල තියෙන මේ ලයිට් කලර් එකක් තියෙනවා හැබැයි ගොඩක් ලයිට් කලර් එකක් තියෙනවා අර ලාග බිය වල තියෙන ඒ බබල් ඉෆෙක්ට් එක තියෙනවා ඊට අමතරව ෆ්ලේවර්ස් මම හිතන්නේ ආටිෆිෂල් වෙන්නත් පුළුවන් සමහර ෆ්ලේවර්ස් එකේ දාලා තියෙනවා එහෙනම් යාළුවනේ අපි අද මේක නන් ඇල්කොහොලික් ගත්තේ මේක අර හදිස්සියේ මම සුපර් මාකට් එකේ මම දැක්ක හින්දා අපි නැවතත් ආයේ බී එකක් හරි ලික් එකක් හරි අරන් හම්බෙමු කමෙන්ට් කරන්න ලයික් කරන්න ඇත්තටම ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම හැම ලයික් එකක්ම මාව දිරිමත් කරනවා ඉතින් කතා කරන්න ඕන බ්‍රෑන්ඩ්ස් ගැන දාන්න ඔයගොල්ලන්ට අහන්න තියෙන ප්‍රශ්න ගැන අහන්න අපි 50 වෙනි වීඩියෝ එකේදී අපි Q&A සෙෂන් එකක් කරගෙන බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි ආයේ හම්බෙමු cheers